Hi guys. ඔන්න අද මගේ inbox එක පිරෙන්න message එන ප්‍රශ්නකට උත්තරයක් අරගෙන තමයි මම ආවේ. ගොඩක් අය මගෙන් අහලා තිබ්බා මගේ hair care routine එක මොකක්ද කියලා. ඔන්න අද මගේ hair care routine එක මොකක්ද කියලා බලමු. මේ තියෙන්නේ මම use කරන products ටික. මේක තමයි මම use කරන oil එක. Ganesha hair oil එක. මේකත් එක්ක එඬරු තෙල් කලවම් කරලා ඒකට vitamin E දාලා double boil කරලා තමයි මම පාවිච්චි කරන්නේ. දැන් අවුරුදු 5ක් 6ක් තිස්සේ මම මේක තමයි පාවිච්චි කරන්නේ. මට හොඳ රිසල්ට් තියෙනවා. මේ වගේ ප්‍රමාණ වලින් අරගෙන විනාඩියක් විතර ඩබල් බොයිල් කරලා තියලා පාවිච්චි කරනවා. මේ Ganesha oil එක කොණ්ඩේ යනවාට ඒ වගේම හිස්සොරි තියෙනවා නම් අගිසි පැලනවා නම් ඒ වගේ ඔක්කොටම හොඳයි. මගේ ගාන වගේ කොණ්ඩේකට නම් මම ඔය ගත්ත ප්‍රමාණ ඇති. එඬරු තෙල් එකනුයි Ganesha oil එකනුයි සමාන ප්‍රමාණ අරගෙන විටමින් E දෙකක් වගේ තමයි දැම්මේ. දැන් ඉතින් විනාඩියක් විතර ඩබල් බොයිල් කරගත්තට පස්සේ දැන් හොඳට කොණ්ඩේට ගා ගන්න තමයි තියෙන්නේ. මුළු කොණ්ඩේටම හොඳට ගාලා ඉස්සරහට පිටිපස්සට හොඳට ඔලුවට වදින්න කරලා කොණ්ඩේ අගිස්සටත් ගාලා හොඳට විනාඩි 5ක් 10ක් විතර මසාජ් කරගන්න ළමයි. මම මගේ මේ ඔයිල් එක පාවිච්චි කරන එක චුට්ට කාලයකට නවත්තලා ළමයි මම BC1 ප්‍රොඩක්ට්ස් වගේක් යූස් කරලා බැලුවා. ඇත්තටම හරීම බෑඩ් රිසල්ට් එකක් තමයි මට හම්බුනේ. මගේ කොණ්ඩේ වොලියුම් එක තනිකරම අඩු වුණා. කොණ්ඩේ යන්න ගත්තා. ඇත්තටම මට නම් මාර බෑඩ් රිසල්ට් තිබු ප්‍රොඩක්ට් එකක්. ඔයාලට කොහොමද දන්නේ නැහැ. මේක මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එක ළමයි. ඔයාලත් ඒක යූස් කරන්න හිතන් ඉන්නවා නම් චුට්ටක් බලලා රිවිව්ස් බලලා කට්ටියගෙන් අහලා කරලා යූස් කරන්න. මම වීඩියෝස් වලින් දැකලා තියෙනවා කොණ්ඩේ මේ විදිහට ඉස්සරහට දාලා හොඳට ඔලුවට තෙල් ගාද්දි හොඳට ඇබ්සෝබ් වෙනවා කියලා. හොඳට ඔලුවට ලේ ගමනාගමනය වෙනවා කියලා. ඉතින් මාත් ඒ විදිහට තමයි කොණ්ඩේ මසාජ් කරන්නේ. ඊට පස්සේ කොණ්ඩේ ගැට ගහගෙන පැයක්වත් අඩුම ගාන ඉන්න ඕන. ඔයිල් ට්‍රීට්මන්ට් එක කරලා පැයක් එකමාරක් විතර ගියාට පස්සේ තමයි මම නාන්නේ. මේ තියෙන මම ගන්න ෂැම්පූ එක ළමයි. මේක කන්ටු සල්ෆේට් ෆ්‍රී ෂැම්පූ එකක්. මේකේ මේ වගේ 4ක් විතර ඕන මට නම් කොණ්ඩේට හොඳට ගාලා කොණ්ඩේ හොදනවා. ඊට පස්සේ මේක තමයි මම පාවිච්චි කරන කන්ඩිෂන් එක. මේකත් කන්ටු එකේම කර්ලි hair වලට එන කන්ඩිෂන් එක. ඒකිනුත් ඔය වගේ 4ක් විතරම ඕන. කන්ඩිෂන් එක නම් හිස් කබලේ වදින්න නැති වෙන්න කොණ්ඩේ මුල ඉඳන් අගටම ගාලා හොඳට ස්ක්‍රන්ච් කරන්න ඕන. මේ තියෙන white tooth comb එකක්. මේකෙන් තමයි මම කොණ්ඩේ පීරන්නේ. එතකොට curls වලට damage එකක් වෙන්නේ නැහැ. කන්ඩිෂනර් කරාට පස්සේ ඒ කන්ඩිෂනර් තියෙන තෙත කොණ්ඩේ හිමීට යට ඉඳන් උඩට හිමීට ගැට කඩා ගන්න ඕන. ওই විදිහට හිමීට කොණ්ඩේ දෙපැත්තට බෙදලා වෙන වෙනම ගැට ටික කඩා ගන්න ළමයි. ඊට පස්සේ මේ වගේ මයික්‍රෝ ෆයිබර් ටවල් එකක් අරගෙන තමයි අපි කොණ්ඩේ වේල ගන්න ඕන. කොණ්ඩේට damage වෙන්නේ නැති ටවල් එකකින්. මේ විදිහට මුලින්ම තෙත මාත් වෙන හොඳට ස්ක්‍රන්ච් කරලා ඊට පස්සේ කොණ්ඩේ බැඳගෙන වේලෙනකන් තියාගන්න. විනාඩි 15ක් පැය භාගයක් වගේ කොණ්ඩේ වේලගත්තට පස්සේ තමයි ලාවට තෙත තියෙද්දිම කොණ්ඩේ මේ විදිහට ආයෙත් ස්ක්‍රන්ච් කරලා කර්ල් ක්‍රීම් ඇප්ලයි කරගන්න ඕනේ. හොඳටම වේලනකන් ඉන්නේ නැහැ. ලාවට තෙත තියෙද්දිම ඇප්ලයි කරගන්න ඕනේ. මේ තියෙන මම පාවිච්චි කරන කර්ල් ක්‍රීම් එක. මේක කන්ටු බ්‍රෑන්ඩ් එකේ කර්ල් ක්‍රීම් එකක්. මේ කර්ල් ක්‍රීම් එක නැතුව මම එකපාරක් රවුෂින් එකේ කර්ල් ක්‍රීම් එකක් පාවිච්චි කරා. ඒකට නම් මගේ කොණ්ඩේ ගියා ළමයි. ඔයාලට කොහොමද දන්නේ නැහැ. ඒක මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එක. කර්ල් ක්‍රීම් උත් අරගෙන මම වෙන වෙනම නම් කර්ල් සෙට් කරන්නේ නැහැ. එකපාර කොණ්ඩේට කර්ල් ක්‍රීම් මුල ඉඳන් යටටම ඇප්ලයි කරලා ස්ක්‍රන්ච් කරන එක තමයි කරන්නේ. මට එහෙම කරාම ඇති මගේ කොණ්ඩේ එතකොට සෙට් වෙනවා. මේ තියෙන මම පාවිච්චි කරන ආගන් ඔයිල් එක. මේක නම් බෙස්ට්ම ප්‍රොඩක්ට් එකක් ළමයි. මොකද මම කර්ල් ක්‍රීම් එක හැමදාම ඇප්ලයි කරන්නේ නැහැ. එක කොහරි යන්න තියෙනවා නැත්නම් සතියට එකපාරක් වගේ තමයි කර්ල් ක්‍රීම් එක ඇප්ලයි කරන්නේ. හැබැයි මම නාන හැමදාම ආගන් ඔයිල් එක ඇප්ලයි කරනවා. ආගන් ඔයිල් එකෙන් විතරකුත් කර්ල් සෙට් වෙනවා. ඒ වගේම මේක ගොඩක් හොඳයි කොණ්ඩේට. කොණ්ඩේ ෂයින් එක තියෙනවා. සවුත් වෙන්නේ නැහැ, ඩැමේජ් වෙන්නේ නැහැ, මුකුත් වෙන්නේ නැහැ. කොණ්ඩේට ඇත්තටම හොඳම ප්‍රොඩක්ට් එකක් මේක මම පාවිච්චි කරපු. මේ තියෙන මම යූස් කරන ඇලෝ ජෙල් එක. මේක මම යූස් කරන්නේ කර්ල්ස් සෙට් කරගන්න. කොහරි යද්දි කර්ල්ස් සෙට් කරගන්න වගේ වුණාම තමයි මම මේක පාවිච්චි කරන්නේ. මේක තමයි ළමයි මගේ hair routine එක. එහෙනම් ඉතින් මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. මේ තියෙන්නේ මගේ කර්ල්ස් සෙට් වුණාට පස්සේ තියෙන කොණ්ඩේ. ඔයාලට මොන හරි දැනගන්න දෙයක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාගෙන යන්න ළමයි. වීඩියෝ එකට ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් මගේ වීඩියෝ එක බැලුවට thank you ඔයාලට. ගිහින් එන්නම්. bye bye. අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරගෙනම යන්න.